මේ ගීතේ පද රචනය සංගීතය මේ ගීතය දේශාභිමානී ගීතයක්. අද මේ රටේ අද පවතින තත්ත්වය අනුව ගත්තාම රණවිරුවන්ට ආශිර්වාද කරන ගීතයක්. මේක රත්නශ්‍රී විජේසිංහන්ගෙන් මම ඉල්ලලා හිටියා මට මේ වෙලාවේ රණවිරු ගීතයක් හදලා දෙන්න කියලා. රත්නශ්‍රී මහත්තයා පාන්දරක නැගිටලා කල්පනා කළා 3ට විතර කෝල් එකක් මේ මට දුරකථන ඇමතුමා දීලා කියනවා සුගත් මං සින්දුවක් හදුවා අහන්න කියලා. එක වචනයයි කිව්වේ මේ ආයුරක්ඛන්තු ආවඩා කියලා. ඉතින් මම කිව්වා ඉතුරු ටික නැද්ද? ඉතුරු ටික හදලා හෙට දෙන්නම් සුනිල්ෙක් එන්න සංගීත භාවන වලට HMIලයි ගෙදෙට්ට කියලා. පහුවෙනිදා HMIලයි ගෙදෙට්ට ගියාම සුනිල් අයියයි මායි HMIයි රත්නශ්‍රී හතර දෙනා සුනිල් අයියාට වචන ටික දුන්නා. සුනිල් අයියා මේකේ ස්ථායි කොටස කෝරස් එක හැදුවා. HMI ඉතුරු කොටස හැදුවා. අන්තරා කොටස ඒ විදිහටයි මේ දෙන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඉතින් රණවිරු ගීතය නිසා රණවිරු සෙවණේ හිටපු අධ්‍යක්ෂ HMI බොහොම සුන්දර සංගීත දාන කෙනා. ඉතින් මේ ගීතය දැන් අලුතෙන්ම කරපු මගේ ගීත කීපයක් තියෙනවා දෙක තුනක්. ඒකේ පළවෙනි ගීතය තමයි මේ අද කියන්නේ. අපි අහමු. අභිමානවත් මුර දේවතා යෝධ බල පිර විරිය ලැබගෙන මෞබිමට මගේ වාසනා විදුල ඉරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්ඛන්තු ආවඩා ආයුරක්ඛන්තු ආවඩා